කියලා දෙනවා. ඔබත් මමත් මේ ප්‍රඥාව පුරුදු කරන වැඩපිළිවෙල කළ යුතුයි. මොකක්ද මේ වැඩපිළිවෙල? ප්‍රශ්න අභියෝග හමුවේ නිවැරදි තීරණ ගැනීම. අභියෝග කරදර වලට මුහුණ දීම. අපේ ජීවිතේට එන ප්‍රශ්න තේරුම් ගැනීම. මේවා අපි කළොත් අපි තුල ප්‍රඥාව වැඩෙනවා. ඔයාලගේ ගෙවල් වලම නැද්ද ප්‍රශ්නේ හරියට තේරුම් ගන්නෑ? නිකං කලබල වෙලා කෑ ගහන ඒවා තියනවද නැද්ද? විසඳෙන්නේ නැහැ. කෑ ගැහිල්ල විතරයි. හත් පොලේ ගා ගන්න ප්‍රශ්න නැද්ද? තියෙනව නම් තියෙනවා කියන්නේ නැත්තම් නැහැ කියන්නේ. හත් පොලේ ගා ගන්න ප්‍රශ්න තියෙනවා. ගේ ඇතුලේ මඩක්කුවෙන් වහ ගන්න ඕන ප්‍රශ්න ගමටම ප්‍රදර්ශනය කරන අවස්ථා තියෙනවද නැද්ද? මෝඩකම නිසා. තියෙනවා. මෝනේ බලෙන් දැලි ගා ගන්න අවස්ථා නැද්ද? තියෙනවා. ගෑවුන දැලි ටික හොරෙන් ගිහලා හොදා ගන්න නැතුව දැලි ගාගෙන මිනිස්සු අතරට යනවා. මෝඩකම නිසා. අපේ ජීවිතේ කරදර වැඩි වුණේ අපේ නුවණ නිසාද මෝඩකම නිසාද? මෝඩකම නිසා. ඒ නිසා ජීවිතේට මෝන දෙන්න, අභියෝග වලට මෝන දෙන්න, ප්‍රශ්න වලට මෝන දෙන්න පුහුණු වෙන්න. ඒ නිසායි අපි ශ්‍රද්ධා රූපවාහිනියෙන් ලක්විර ගුවන් විදුලියෙන් වැඩසටහන් මාලාවක් අපි කරගෙන යනවා. මොකද්ද? උපාය කුසල. ප්‍රශ්න කරදර අභියෝග වලට මුහුණ දීමේදී අතීතයේ නුවණැත්ත මොනවද කළා තියෙන්නේ? නුවණට කැමැති, ධර්මය අවබෝධ කරනු කැමැති, ජීවිතේ බරක් කරගන්න නැතුව සැහැල්ලු කරගන්නු කැමැති අය ඊ උපාය කුසල කියන බණ මාලාව අහන්න ඕන. ප්‍රශ්න තියෙන අයට අහන්න දෙන්න. දරුවන්ට අහන්න දෙන්න. ඔයාලගේ දරුවන්ට මේ බණ ටික අහන්න දුන්නොත් එහෙම ආය අමුතුවෙන් උපදෙස් දෙන්න දෙයක් නැහැ අම්මා කෙනෙකුට තාත්තා කෙනෙකුට. උන්ට ජීවිතේ හැදෙන්න ඔක්කොම ටික කියලා දෙනවා. මොකක්ද මේ බණ කතාවේ නම? උපාය කුසල. හැම කෙනෙක්ම ඇසිය යුතු එකක්. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා පින්වත් මහණෙනි මම මේ පාරමිතාව පිරපු විස්තරي කියලා දෙන්නම්. ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ කියා දෙනසේක්වා. මේ භික්ෂු සංඝයා දැන් අහන්න සූදානම්. මතකේ දරා ගන්න සූදානම්. පින්වත් මහණෙනි අතීතේ ජනසන්ද කියලා රජ කෙනෙක් හිටියා. බෝධිසත්වෝ රජතුමාගේ අගබිස්වගේ කුසේ පිළිසිඳ ගත්තා. බෝසතුන්ට අවුරුදු 7ක් වෙනකොට රාජකුමාරයා හරියම ලස්සනයි. මූණ කණ්ණාඩිය වගේ. එච්චර දිලිසෙනවා. ඒ නිසා කුමාරයාට නම තිබ්බා ආදාස මුඛ කියලා. කණ්ණාඩියක් වගේ මූණ තියෙන කෙනා. බෝසත් කුමරුගේ නම මොකද්ද? ආයසරයක් කියන්න. ආදාස මුඛ. කණ්ණාඩියක් වගේ මූණ තියෙන පින්වන්ත රාජකුමාරයා. මේ කුමරුට අවුරුදු 7ක් වෙනකොට ජනසන්ද රජුරෝ මැරුණා. පිය රජතුමා මැරුණා. පියා රජු රාජ සම්පත පියාගේ රාජ ආදාහණයෙන් පස්සේ ඇමතිවරු කල්පනා කළා මේක ජනසන්ද කුමාරයාට තමයි ලබලා දෙන්න ඕන. කවුරුත් කුමන්ත්‍රණ කරන්නේ නැහැ. ඔහුව පළවා හරියට කුමන්ත්‍රණ නොකරන්නේ බෝධිසත්වයේ පින්බලයට. කාටවත් රජකම ගන්න හිතුන්නේ නැහැ. ඇමතිවරු එකතු වෙලා සාකච්ඡාවක් තිබ්බා. දැන් රජකම කුමාරයාටයි සුදුසු. හැබැයි කුමාරයාට වයස අවුරුදු 7යි. මෙයාට මේක තේරෙනවද දන්නේ නැහැ. රජකම් කරන්න තේරෙනවද දන්නේ නැහැ මේ කුමාරයාට. එක අමාත්‍යෙක් කිව්වා අපි පරීක්ෂණ ටිකක් කරමු කියලා කතිකා කරගෙන රාජකුමාරයාට රාජ වස්ත්‍රාභරණයෙන් සැරසිලා සිංහාසනයේ අසුන් ගන්න ආරාධනා කළා. අසුන් ගත්තා. වයස කීයද? 7යි. ඊට පස්සේ කකුල් දෙකෙන් කියන්නේ හිටගෙන ඇවිදින වඳුරෙක් හොයාගත්තා. ඒ වඳුර කකුල් 4ම බිම තියන්නේ නැහැ.
හිටගෙන යන්නේ. එහෙම වඳුරොත් ඉන්නවා. ඉතින් කකුල් හතරෙන් යන වඳුරෝ හිටගෙන යනවා කියන එක ගැන කවර කතාවද? කකුල් දෙකෙන් යන්න ඕන මිනිස්සු හතරෙන් යන අවස්ථා නැද්ද? ඈ? ඉතින් ඒ වගේ අර කකුල් හතරෙන් යන වඳුර කකුල් දෙකෙන් හිටගෙන යන. මෙයා ඇමති කෙනෙක් විදිහට සැරසුවා. වස්ත්‍රාභරණ පළඳලා ජටාව බැඳලා ඇමති කෙනෙක් විදිහට සරසලා ඇමති කෙනෙක් මේ වඳුරව අරගෙන ආව කුමාරයා ඉස්සරහට. දේවයන් වහන්සේ ඔබතුමාගේ පියා ඉදී මේ සියලු ගොඩනැගිලි වල ඉංජිනේරු වැඩ කළේ මෙතුමා. මේ ඇමතිතුමාට තෑගි භෝග ටිකක් එහෙම දෙමු අපි කියලා. කුමාරයා මෙයාගේ හිසේ පටන් දෙපතුල දක්වා බල්ලා කිව්වා ඈ ඇමතිවරුනි. ගේ දොර ගැන කියා දෙන්න පුළුවන් එකෙක්ද මේ? හදපු ඒවත් කඩලා දාන මෝඩ වඳුරෙක් නෙමේ. වඳුරෙක් කොහොමද අපේ තාත්තා මේ ඉදිකිරීම් වාස්තු විද්‍යාඥයෙක් කරන්නේ? ඇමතිවරුන්ට මොකක් හරි වැරදීමක්වත් වුණාද? අනේ රජතුමනි මොකක් හරි පටලැවිල්ලක් වෙලා අවසර කියලා අරන් ගියා. එතකොට එතනින් විමසුවේ ඇමතිවරු කෙනෙක් හඳුනා ගන්න පුළුවන්ද කියලා. මෙයා මේ වැඩේට සුදුසුයි කියලා හඳුනා ගන්න පුළුවන් හැකියාවක් තියෙන්න ඕන රජ කෙනෙකුට. මෙයා මේකට නොසුදුසු නම් නොසුදුසු වෙන්න හේතුව මොකද්ද කියලාත් රජුරු දැනගෙන ඉන්න ඕන. සුදුසාට සුදුසු දේ දෙන්න පුළුවන් නම් සුදුසු නොසුදුසු දේ තේරුම් ගන්න පුළුවන් නම් එයා රජකමට සුදුසුයි. ඒකයි ඇමතිවරු මේ කුමාරයව පරීක්ෂා කළේ. ආය දවසක් වඳුරාම ආය අර විදියට සරසලා ඇමති කෙනෙක් විදියට රජුරු ඉස්සරහට ගෙනාවා. මහරජුරුවන් වහන්සේ මොකද මෙන්න මෙතුමා තමයි ඔබතුමාගේ පියාණන් ඉදදී නඩු විභාග කළේ. මේ තමයි විනිශ්චයකාරයා. ටිකක් වයසයි ඒකයි රැවුල තියෙන්නේ කිව්වා. හොඳට බලලා කිව්වා ඇඟ පුරාම ලොම් තියෙන හිත එකඟව තියාගන්න බැරි නිවැරදි තීරණයක් ගන්න බැරි වඳුරු මොටෙකුට අපේ තාත්තා විනිශ්චයකම දෙයි. ඈමෙදිවරුනි ඔයාලට මොකක් හරි වැරදීමක්වත් වෙලාද? රජතුමනි එහෙම වෙන්නත් පුළුවන් අවසර කියලා ආය අරන් ගියා. ඒතර විනිශ්චයකාර තනතුරේ වගකීම කුමාරයා දන්නවා. ඒක මෙයාට කරන්න පුළුවන්ද බැරිද කියලා දන්නවා. ඉදිරියට ආපු කෙනා කවුද කියලා අඳුර ගන්න පුළුවන්. අන්න ඇමතිවරු පරීක්ෂා කළේ රජතුමාගේ මූලික ගතිය. අවුරුදු 7 කුමරු ඔහුව හඳුනාගත්තා. ආයෙත් කළා අර වඳුරම ওই විදියට වෙනස් විදියකට තව සරසගෙන දැන් මෙයා කකුල් දෙකෙන් යන්නේ. එයා මේ පාර සපත්තු දෙකකුත් දැම්මා. රම්මිරි වැඩි සංගලක්. එහෙම දාලා කිව්ව රජතුමනි මේ තමයි මේ රාජ්‍යයේම දෙමව්පියන්ට සලකන සංගමේ සභාපති. මාපිය උපස්ථානයේහිලා ප්‍රමුඛ අමාත්‍යවරයා මේ. ඔබතුමා සංග්‍රහයක් කරන්න මෙතුමාට. ඊට පස්සේ කොහොම මේ වඳුරෝ කියන જાතිය කවදාවත් වැඩිහිටියන සලකන්නේ නෑ. ගුණ ධර්ම ආචාර ධර්ම මේ අම්මා මේ නංගි මේ සොහිරා සොහිරී කියලා වඳුරන්ට චාරයක් නෑ. උන් වනචාරී. වඳුරෝ වනචාරී. ඒ නිසා මගේ තාත්තා මේ වගේ වඳුරෙකුට ඔහොම තනතුරු දෙන්නේ නෑ. දැන් බලන්න මේ තනතුරේ කෘත්‍ය දන්නවා. ඉදිරියට ආපු කෙනා දන්නවා. සුදුසු නොසුදුසු කෙනා දන්නවා. එතකොට ඒක අයිති රජුරුවන්ගේ මොකටද? නුවණට. ඇමතිවරු තීරණය කළා අපේ රාජකුමාරයා සුළුපටු කෙනෙක් නෙවෙයි, හරි නුවණයි. අපි දැන් අභිෂේක කරමු කියලා. ඊට පස්සේ අමාත්‍යවරු එකතු වෙලා රාජ අභිෂේකයෙන් කුමරු අභිෂේක කළා. දැන් මොන රජුරෝද මේ? මොන රජුරෝද? ඕන්න අමතක වෙලා. ආදාසමුඛ මහරජතුමා.
ආදාසය කියන්නේ කණ්ණාඩියටනේ. ඔව් ධම්මාදාස කියන්නේ දහම් කැඩපත. ආදාස කියන්නේ කණ්ණාඩිය. ආදාසමුක රජතුමාගේ ආඥාවයි කියලා අනබෙර පැතිරෙව්වා. දැන් ඇත්තටම රාජ්‍ය අභිෂේක කළා ඉන්නේ. මුළු ජම්බුද්වීපේ පුරාම අවුරුදු 7 ආදාසමුක රජුරෝ නුවණැති කියලා රාවේ පැතිරිලා ගියා. ඒකට මේ සංසාරයේ ස්වභාවය බලන්න අපිට හැමදාම එක විදිහට ඉන්න බැරි එක දිහා බලන්න. ජනසන්ද රජුරවණ්ඩ මේ රජතුමාගේ තාත්තට උපස්ථාන කරපු කෙනෙක් හිටියා. එයාගේ නම ගාමිණී චණ්ඩ. මොකක්ද එයාගේ නම? ගාමිණී චණ්ඩ කල්පනා කළා රජකම කියන එක ලැබෙන්න ඕනේ අපි වගේ ටිකක් තලත් ඈනි අයට. දැන් මේ අවුරුදු 7 කෙනෙකුට රජකමක් ලැබුණා. මේ පොඩි එක්කෙනෙකුට ඉතින් උපස්ථාන කරගෙන මං ඉන්න ඕනේ නැහැ කියලා එයා මාලිගාවෙන් ගිහිල්ලා ඈත ජනපදයකට ගියා. කවුද මේ කෙනා? දැන් රජුරෝ කවුද? මහබෝධිසත්වයෝනේ. එතකොට මේ ගාමිණී චණ්ඩ කියන්නේ ආනන්දයන් වහන්සේ. එතකොට සම්බුද්ධත්වයට පත් වුණ මේ ජීවිතේ සෙවණැල්ල වගේ ළඟින් ඉන්න කෙනාට ඒ ජීවිතේ හිතුණා මේ පොඩි එක්කෙනෙක් එක්කංග මං ඉඳලා වැඩක් නැහැ කියලා. එහෙනම් චේතනාව සංස්කාර කියනවා නිට්ටයයිද අනිත්‍යයිද? හැමදාම එක විදියට එන්න පුළුවන්ද බැරිද? හැමදාම එක විදියට එන්න බෑ. මේ ජීවිතේ ඔයාලා මෙහෙම ඉඳගෙන බණ ඇහුවට මේ ජීවිතේ වරද්දාගෙන ආය සංසාරේ ඉපදුනොත් ඔයාලගේ අතින්ම මේ හදන චෛත්‍ය ඔයාලම කඩයිද කියලා කවුද දන්නේ? බුදුරජාන් වහන්සේ ගැන ප්‍රසාදෙහි බලවත්ව පිහිටන්න බැරි වුණොත්, දහම් ප්‍රසාදේ බලවත්ව පිහිටන්න බැරි වුණොත්, සංඝයා ගැන ප්‍රසාදේ බලවත්ව පිහිටන්න බැරි වුණොත්, සසර දුකෙන් නිදහස් වෙන ගමනේ බලවත්ව පිහිටන්න බැරි වුණොත්, ඔයාලම හදන චෛත්‍ය ඔයාලම කඩන්න පුළුවන් තවත් ජීවිතයක. විය නොහැකිද? විය හැකියි. මේක තමයි සංසාරේ භයානකකම. ඉතින් ඒ ජීවිතේම රජුරෝ රජ වෙනකොට චණ්ඩ ගාමිණී චණ්ඩ ගිහිල්ලා. එයා කල්පනා කළා මං ඔය කුඹුරක් හාගෙන වී ටිකක් වගා කරගෙන ඉන්නවා කියලා. ඈත ජනපදයකට ගිහිල්ලා ඉන්න තැනක් හදාගෙන පොඩි කුඹුරු කෙටියකුත් සුද්ධ කරගෙන ඒ ගමේ මිනිස්සු හරක් ගාලක් තියෙන මිනිස්සෙක් ළඟට ගිහිල්ලා හීහාන්ට හරක් දෙන්නෙක් ගත්තා. අරගෙන ඒ මේ ගිහිල්ලා කුඹුර හී හැවා. ඔන්න මෙතන ඉඳලා තමයි කතාව යන්නේ. හොඳට අහගන්න මේ කතා ටික. හීහාලා ඉවර වෙලා හවස් වරුවේ හරක් දෙන්න ඒ ගෙදරට බාර දුන්නා. එයාලගේ ගේට්ටුවෙන් හරක් දෙන්න ඉස්සරහට අරන් ආවා. හරක් දෙන්න පුරුදු ගෙදර නිසා කෙලින්ම ගේට්ටුවෙන් එළියට ආපු ගමන් හරක් දෙන්න කොහෙටද ගියේ? ගාලට ගියා. එතකොට ගේට්ටුවෙන් අර එනවයි හරක් දෙන්න ඉස්සෙල්ලා ඇවිල්ලා ගාලට යනවයි ගාමිණී චණ්ඩ ඉස්සරහට එනවයි පිළිකන්නේ හිටපු ඒ ගෙදර අයිතිකාරයයි ගෑනු කෙනයි දැක්කා. අයිතිකාර මිනිහා කෑම කකා හිටියේ. අරයා එනවා දැකලා හරක් දෙන්න ගාලට යනවා දැකලා මේ බවලතා මොකද කළේ? මේ අර බෙදන්න ආපු බත් ටික අරන් ඇතුළට ගියා. අර මිනිස්සයන් නැගිටලා ඇතුළට ගියා. ඒතර ගාමිණී චණ්ඩ හිතුවේ එයාට බත් කන්න මේ බත් බෙදන්න ගියා කියලා. අර කන වෙලාවට කවුරුත් ආවත් නිකමට හරි අහනවනේ කනවද කියලාවත් නේ. ගල් නැවේ කට්ටිය අහන්නේ නැද්ද එහෙම? අහන්නේ නැල්ලු මොනව කරන්නද? නිකමට හරි අහනවනේ කනවද කියලා. දැන් ගාමිණී චණ්ඩ හිතුවේ එයාට බත් බෙදන්න ගියා කියලා. ඉන්නව එන්නේ එකෙක්වත් එළියට. ඊට පස්සේ මොකද වුනේ? මෙයා හැරිලා ගියා. ඔන්න දැන් ගාමිණී චණ්ඩ ගියා. ඊට පස්සේ පින්වතුනි
එදා රෑ අර ගවපට්ටි හිමියාගේ ගාලට හොරු පැන්නා. හොරු පැනලා කරුමේ කියන්නේ බලන්න අහක යන දේවල්. හරක් දෙන්නේ කැරන් ගියා. අර ගාමිණී ඡන්ද හීහාන් අරන් ගියේ. ඔය දෙන්නම රෑ හොරෙන් අරන් ගියා. උදේ බලනු ගාලේ හරක් දෙන්න නැහැ. අර මිනිහා කල්පනා කළා මේක ගාමිණීගේ පිටින්ම අරින්න ඕන කියලා. අර ගෙදෙට ගිහිල්ලා ගාමිණී ඉන්න ගෙදෙට ගිහිල්ලා කිව්වා කෝ මගේ හරක් දෙන්න. ඊට පස්සේ කෝ දැන් ඊයේ දුන්නේ අවස ඔහෙට ආවේ. එහෙම නෑ ඊයේ මගේ හරක් දෙන්න නැති වෙලා. ඔහේ මෙන්න හරක් දෙන්න ගෙනිච්චා මෙන්න බාර දුන්නා කියලා වචනෙන් මට බාර දුන්නාද? කියලා හොගාමිනී කිව්වා මන්නම් වචනෙන් දුන්න කිව්වේ නෑ නමුත් ඔයාලා දැක්කානේ කියලා. ඒව හරියන්නේ නෑ මගේ හරක් දෙන්න නෑ කියලා බිමින් ගල් කැටයක් ගත්තා. මෙන්න රාජදූතයා දැන් ඔබ රජුරෝ ළඟට යමු. එතකොට ඒ කාලේ නීතිය කියන්නේ පොලිසිය ඕනේ නැහැ. පොඩි ගල් කැටයක් අරන් මේ රාජදූතයා උඹ රජුරෝ ගාවට යමු කියනකොට ගියේ නැත්තම් යන්නේ නැති කෙනාට රාජ දණ්ඩනීය ලැබෙනවා. පොලිසිය නෑ ඒ කාලේ. බලන්න මේ අමුතු යුග පහළ වෙනවා මේ කාලෙන් කාලෙට. මේ යුගයේ මෙහෙම එකක්. දැන් ඒ කාලෙට මේ යුගයේ අමුතු යුගයක්. අපිට ඒ යුගයේ අමුතු එකක්. මේ යුගයේ පවා නිට්ටයයිද අනිත්‍යයිද? සියලු සංස්කාර ධර්මය අනිත්‍යයි. ඊට පස්සේ ගාමිණී ඡන්ද දැන් යනවා. අහක් යන වැරද්දකට පටලැවුනේ. ඊට පස්සේ මෙයා මෙහෙම යනකොට යනවා බඩ ගින්නේ බෑ. ගමක් මැදින් යනකොට මතක් වුණා ගාමිණීට එයාගේ යාළුවෙක් මේ ගමේ ඉන්නවා. ඊට පස්සේ අරයත් එක්ක යන ගමන් කිව්වා මෙහෙමයි. දැන් උඹගේ නඩුවට මම දැන් යනවානේ. මට බඩගිනි මගේ යාළුවෙගේ ගෙදර මෙතන තියෙනවා මට බත් ටිකක් කන්න ඕන. කිව්වා. අර ගෙදෙට ගියා. යනකොට බවලතා විතරයි හිටියේ. නංගියේ බඩගිනි බං. මම මේ කරදරයක පැටලෙවිලා රජ්ජුරු මුණ ගැහින්න යන ගමන්. අයියා උයපු ඒවත් ඉවරයි. උඹට ඩිංගක් ඉන්න හැකි. මම බත් ටිකක් වෙල්ල දෙන්නම්. අනේ කමන්නේ නංගියේ මං ඉන්නම් මට මොනවාරි කන්න දියන් කිව්වා. මේ බවලතා අටුවට ඉනිමඟ තියලා අටුවේ නැංගා. ඒ බවලතාට මාස 7ක බඩක් තිබ්බා බඩේ දරුවේ. මේ බවලතා ඉනිමඟ ලිස්සුවානේ. ලිස්සල වැටුණා එතන. කෑ ගහගෙන වැටෙනකොට කරුමේ කියන්නේ ඒ බවලතාගේ මිනිහා. ගාමිණීගේ යාළුවා ආවා. යා ආපු ගමන් අයියෝ මට මොකක්ද උනේ කියලා තෝ තමයි අපේ ගෑණිට වැටෙන්න ගහලා තියෙන්නේ මේ කියලා ගාමිණී අල්ලගත්තා. දැන් යාළුකම් නැහැ. බලන්න විශ්වාසයෙන් යාළුකමට යනකොට එතන යාළුකමක් නැහැ. ගියේ මොකටද උනේ මොකද්ද? එයත් පොළවෙන් ගල් කැටයක් ගත්තා. මෙන්න රාජදූතයා දැන් යමන්. කියලා දැන් අර බවලතා බෙහෙත් කරන්න යවලා ගාමිණී දැන් ගාමිණීගේ දෙපැත්තේ දෙන්නයි. මැද මෙයා යනවා. ඊට පස්සේ මොකද උනේ? දැන් මෙහෙම යනකොට ඒ ගමේ තව ටිකක් දුර යනකොට අස්සයෝ බලන කෙනෙක් ඉන්නවා. එයාගේ අස්ව ගාලෙන් අස්වේ ගාල කඩාගෙන දුවනවා. අරෙන් එනකොටම මෙයා අස්වැයා දුවනවා අරෙන් ගාමිණී අර දෙන්නත් එක්ක එනවා. අස්වැයෝ බලන මිනිහයා දන්නවා අර අඳුරන රජුරු ළඟ හිටපු කෙනෙන්නේ. ගාමිණී ඔය අස්වැය එනවා දීපියෝකට දීපිය කියලා කිව්වා. නවත්ත ගන් ඔකට දීලා කිව්වා. කිව්වනේ අර මිනිහයා. ගාමිණී මොකද කළේ බිමින් ගල් කැටයක් කරන් දුන්නා අස්වැයාට. අස්වැයාගේ කකුලකට වැදුනේ කකුල මේ මඤ්ඤොක ගහක් කඩාගෙන වැටෙනවා වගේ කකුල කැඩුනා. අස්වැයාගේ අර මිනිස්සයා ඇවිල්ලා අස්වැයා බදාගෙන යකෝ තොට මම මේකගේ කකුල කඩන්න කිව්වද? තෝ මගේ අස්වැයාගේ කකුල කැඩුවා හිටපිය තොට කියලා ගල් කැටයක් ගත්තා. අහ කියන කරදරයක්ද නැද්ද? අම්මෝ මිනිසුන්ට කරදර වෙන්න හැටි. කාටද මේ කරදර වෙලා තියෙන්නේ අතීතේ? මගේ ආනන්ද ස්වාමීන් වහන්සේට. පෙරම් පුරන සංසාරේ කරදර අහක යන කරදර. අනුන්ට උදව් කරන්න ගිහිල්ලා. දැන් 3 දෙනෙක් ගෙන්නන්න යනවා.
දැන් මෙයා කල්පනා කළා මේ නඩුව විසඳලා මගේ පිටට බර පැටවුණොත් හරක් දෙන්නේ නැති වුණා උන්ට මට ගෙවන්න බෑ. මේ මිනිහා බඩු ගෑණිගේ දරුවා මැරුවේ මං කියලා කියනවා මට ඔවට මුණ දෙන්නත් බෑ. ඊට පස්සේ තමයි මේ අස්වැයකට වන්දියක් කිල්ලුවොත් මට වන්දිය දෙවන්නත් බෑ. ඊට වැඩිය හොඳයි මම මැරෙනවා. දිවි නසා ගන්න හිතුණා. එතකොට එන පීඩනේ. දැන් මේක පීඩාව කියලා කිව්වට කමක් නැහැ. පීඩාව කියන වචනේ තේරුම් ගන්න තියෙනවා වැරදි. දැන් මගේ පුතෙක් ඇවිල්ලා ඇහුවා ස්වාමීන් වහන්සේ පීඩාව කියන්නේ මොකද්ද? ඒ කියන්නේ සමහර අය හැම එකටම පීඩාව කියනවා. ඇත්තටම එහෙම පීඩාවක් නැහැ. පීඩාව කියන එක මෙන්න මේක. දැන් මෙහෙම තේරුම් ගන්නකෝ. මුළු දවසේම ඇවිදලා ඇඟ රිදෙනවා. අමාරුයි දැන් යා ගන්න බෑ. මේක පීඩාවද වෙහෙසද? ඒක වෙහෙස. ඒකට පීඩාව කියන්න එපා. දැන් ඒක උඩ ඇවිදලා එහෙට මෙහෙට ඇවිදිනවා. අපි කියමුකෝ මහාන වෙන්න ආපු ළමෙන් නම් දානශාලාවෙන් ඔෆිස් එකකින් දානශාලාවට බුදුමැදුරට එහෙට මෙහෙට යනවා. හැමතැනටම යන්න සිද්ධ වීම එයාට පීඩාවක්ද? එයා ඒක තේරුම් ගන්න ඕනේ වෙහෙස කියලාද? වෙහෙස. වෙහෙසට කරන්න ඕනේ මොකද්ද? ටිකක් රිලැක්ස් වෙන එක. පොඩ්ඩක් ගිමන් අරින එක. පීඩාව කිව්වොත් ඒක මහ භයානක එකක්. පීඩාව කියන්නේ භයානක එකක්. ඒ කියන්නේ ඒකට ගොඩක් තව එහාට ගිහිල්ලා තව උත්තර දෙන්න ඕන. දැන් මට කියන්න දැන් ඔය ඇඟේ අමාරුව ගැන කිව්වේ. ඒ වගේ ඇහෙන් රූප බලලා මිනිස්සු ගොඩෝන් නිතර ඇස් වලට පේනවා. උදේ ඉඳලා හැන්දෑ වෙනකල් රූපවාහිනිය බලනවා. එක එක දේවල් බලලා ඇහැට එන්නේ පීඩාවද වෙහෙසද? වෙහෙස. සමහර ළමයිට සමහර මිනිස්සුන්ට ගොඩාක් මිනිස්සු මැදට ගියාට පස්සේ රූප වැඩිපුර ඇහැට ගෝචර වීමේ වෙහෙස එනවා. ඒකට එයා දන්නේ නැතුව ඒකට එයා පාවිච්චි කරන්නේ මට මිනිස්සු මැදට යනකොට පීඩයි කියලා. වැරදි ඒක. එතන තියෙන්නේ ඇහි වෙහෙස. ඔන්න උදේ ඉඳලා ගෙදරට කනට ඇහෙනවා එක එක දේවල්. කනට ගොඩාක් දේවල් ඇහිලා එපා වෙන ගතිය මොකද්ද කනේ? පීඩාවද වෙහෙසද? වෙහෙස. කියන්නේ ශබ්ද වැඩිපුර ගෝචර වෙලා කනට වෙහෙසයි. ප්‍රියමනාප නැති වචන කනට ඇහිලා කනට වෙහෙසයි. ඒකට එයාට ඕනේ විරාමයක් මිසක්කා ඒක එයාට පීඩාව කියන ගණයට නෙමෙයි වැටෙන්නේ. නමුත් මිනිස්සු ඒකට කියන්නේ පීඩාව කියලා. මිනිසුත් නෙවෙයි මේ අලුත් සමාජයේ පුරුදු වෙලා තියෙන වචනය. දැන් මහාන වෙන්න ආපු සමහර ළමයි සමහරට මහාන වෙච්ච සමහර ස්වාමීන් වහන්සේලා අපිට කියනවා හරි පීඩයි කියලා. ඒකට මං අහනවා ඔයා ගෙදර ඉද්දින් ඔයා කවදාවත් පීඩයි කියන වචනේ පාවිච්චි කරලා තියෙනවද? පාවිච්චි කළවත් නැහැ. ගෙදර ඉඳලා කියන්නේ මහන්සිය මට කියලා. මහාන වෙන්න ආවට පස්සේ පීඩයිලු. බලන්න වචනේ අර්ථ වැරදිව වචන උච්චාරණය කරනකොට සංඥාව වෙනස් වෙනවා. වෙහෙසට උත්තරේ තමයි ටිකක් ගිමන් හැරීම. ඒකට එයා පරිසරය පොඩ්ඩක් මාරු කරනකොට කරන වැඩ ටිකක් නතර කරලා රිලැක්ස් වෙනකොට ආයි යථා තත්ත්වයටපත් වෙනවා. පීඩාව කියලා කිව්වොත් අසපුවෙන් අසපුවට, පන්සලෙන් පන්සලට, චෛත්‍යයෙන් චෛත්‍යයට ඇවිද මුළු ජීවිතේම ඇවිද තමයි ඉන්න වෙන්නේ. මේ පීඩාවයි වෙහෙසයි කියන එක තේරුම් ගන්න. පිටරට මිනිස්සු ඕකට පාවිච්චි කරනවා ස්ට්‍රෙස් කියලා. එක අම්මා කෙනෙක් උයලා පිටරට අම්මා කෙනෙක් බත් උයලා වෑංජන උයලා හරි මොනවා හරි යාලයි කෑම උයලා හරි ඕ මට ස්ට්‍රෙස් කියලා ඇඳට වැටිලා ඉන්නවා. පීඩයි කියලා. අම්මා කෙනෙක් උයන එක පීඩාවක්ද ඒක අම්මට වෙහෙසක් නේ. මහන්සිය මිසක්ක පීඩාවක්ද ඒක දරුවෙකුට කන්න දෙන එක පීඩාව? එහෙනම් මොකටද උඹලා දරුවෝ හැදුවේ?
වෙහෙසක් ඒක කියන්නේ මහන්සිය කාටත් එනවනේ. මේවා ඇටමස්නහර වලින් හැදිච්ච ඇඟවලනේ. පීඩාව කියන වචනයකට ගන්න හොඳ නැහැ. අපේ අම්මලා අපේ පරණ මිනිස්සු ওই පීඩාව කියන වචනේ නෙවෙයි ගත්තේ. ඔරොත්තු දෙන වචනයක් ගත්තා. ඔරොත්තු දෙන වචනේ තමයි අම්මලා වුණාම ඉතින් අපි මේවා කරන්න එපෑ. අන්න ඔරොත්තු දෙන වචනයක්ද පීඩාවක්ද ඒක? පීඩාවේ ස්වභාවය තමයි ඒ ස්ථානේ මගහැරලා යන්න හිතෙනවා. පැනලා යන්න හිතෙනවා. දාලා යන්න හිතෙනවා පීඩාව කියන වචනේ ගත්තොත්. අම්මලා වුණාම මේවට ඔරොත්තු දෙන්න එපැයි. අපේ අම්මලා ඒ කාලේ කිව්වා ඕක තමයි ගිහි ගෙදර ගිනි කියන්නේ. ඔරොත්තු දෙන වචනයක්ද ඒකට ඔරොත්තු නොදෙන වචනයක්ද? ඔරොත්තු දෙනවා ඒක. සමහර අය කියනවා ගෑනු වුණාම අපි ඉතින් හැම එකම උහුලන්න එපෑ. ඔරොත්තු දෙන වචනයක්ද ඔරොත්තු නොදෙන වචනයක්ද? ඔරොත්තු දෙනවා. තමන්ගේ ජීවිතේ එන ප්‍රශ්න වලට වචන යොදා ගන්න ඔරොත්තු දෙන වචන. ඔරොත්තු දෙන්නේ නැති වචනයක් ඔළුවට දාගත්ත ගමන් ඒ ප්‍රශ්නෙට යාට මුහුණ දෙන්න බැරුව යනවා. මට පීඩයි කියලා. පැහැදිලිද මම මේ කියන එක? දැන් මේකත් සංසාරේ හැටි මෙහෙමයි කියලා ගාමිණී චන්දට හිතා ගන්න බැරි වුණා. ඒ නිසා මේ ආපු දේ ඔක්කොම ගාමිණී චන්ද ගත්ත ඔළුවට මට පීඩයි කියලා. ඒ පීඩයි කියන එකේ ගාමිණී චන්දට ආපු උත්තරේ මොකද්ද? මොකක්ද ආපු උත්තරේ? සිය දිවි නසා ගැනීම. ඔන්න පීඩාවේ තියෙන භයානක ප්‍රතිඵලයක්. භයානක ප්‍රතිඵලයක්. ඔයාලගේ තියෙන කරදර පින්වතුනි දරා ගන්න පුළුවන් වචනයකින් අර්ථකථනය කරගන්න. දරා ගන්න බැරි වචන ඔළුවට ගත්තට පස්සේ උත්තරේ භයානකයි. ඊට පස්සේ මොකද උනේ? ගාමිණී චන්ද ඔහොම යනකොට දැන් හිතා මෙයා දැක්ක ලොකු කන්දක්. අර ලංකාවේ තියෙන මොන කාන්තේද? ලොකු ප්‍රපාතයක් තියෙන්නේ ලෝකාන්තය. ඔන්න ඔය වගේ එකක් දැක්කනේ. දැකලා අර මිනිසුන්ට කිව්වා මට පොඩි ශරීර කෘත්‍යයක් කරගන්න තියෙනවා. උඹලා මෙතන හිටපල්ලා මං අර කන්දට පොඩ්ඩක් ගිහිල්ලා එන්නම්. ඒ කාලේ මිනිසුන්ට විශ්වාස කළා. අර මිනිස්සු එතන නැවතිලා ඉද්දින් ගාමිණී චන්ද කන්ද මුදුනට නැංගා. ගාමිණී චන්ද කන්ද මුදුනට නැංගලා මොකද කළේ? අනේ මේ වගේ පීඩාකාරී ජීවිතයක් උත්තර නැති ජීවිතයක් මට එපා කියලා කන්දෙන් පැන්නා. අර ලෝකාන්තයෙන් අර ප්‍රපාතයෙන් පැන්නා. මොකක් වෙන්න ඇතිද? ඔන්න කරදරවල ස්වභාවය බලන්න. අර කන්ද පාමුල තාත්තයි පුතයි හේනක් කොටලා මේ ගිමනට ඉඳගෙන ඉන්නවා. අර උඩින් පැන්න මිනිහා වැටුනේ අර තාත්තගේ ඇඟ උඩට. තාත්තා මලා ගාමිණී චන්ද ඉතුරුනා. සංසාරේ දැක්කද? අර තාත්තා මැරිච්ච ගමන් අර ඉලන්දාරියා කිව්වා තෝ මගේ තාත්තා මරාගත්තා. මට තගෙන් මම මේකට පලි ගන්නවා වන්දි ගෙවනවා කියලා. ගත්ත ගල් කැටයක් රාජදූතයා කියලා. වර යන්න කියලා ඇදගෙන පාර යනකොට අර තුන් දෙනාත් ඉන්නවා. දැන් 4යි. නඩු 4යි. ඒ කියන්නේ සමහර ප්‍රශ්නවලට එහෙම බෑ මේ ඇයි අර මීට අවුරුද්දකට හමාරකට කලින් කොල්ලෙන් අර කෙල්ලගේ බෙල්ල කපලා ඒ කොල්ල ගඟට පැන්නනේ. ඒ කොල්ල ගඟේ ගිලෙන්නේ නැහැ පා වෙනවා. ඒ කොල්ල දෙපාරක් ගඟට පැනලා තියෙනවා මේ පා වෙනවා. කොල්ල බේරුණා. සියදිවි නසා ගන්න හදනවා කියන එක සමහර වෙලාවට තවත් කෙනෙක්ගේ කර්මය තව ප්‍රබල කරනවා. එහෙම මැරෙන්නේ නැහැ. සමහර බෙල්ල වැලේලා ගන්න යනකොට මට එක ළමයි බෙල්ල වෙල්ලා ගන්න ගිහිල්ලා තොරතුරු ලැබුණා. 3 පාරක් ලණුව කඩාගෙන වැටුණා. ලණුව 3 පාරම කඩාගෙන වැටුණා. 3 පාරක් බෙල්ල වෙල්ලා ගන්න. කන්තලේ මම ඉන්න කාලේ ඔය කන්තලේ අම්මා කෙනෙක් දරුවෝ දෙන්නත් අරගෙන කන්තලේ ජලාශයට පනින්න ආවා.
තුරු කාන්තලි ජලාශයේ ඒ දවස්වල නිවාඩු දවසක් හැමතැනම මිනිස්සු. පනින්න විදිහක් නැහැ. ඊට පස්සේ ත්‍රිකුණාමලේ බස් එකක් ආවා. මොන්ද දරුවෝ දෙන්න තරම් බස් එකේ නැංගා. ඊට පස්සේ ත්‍රිකුණාමලේ නේද අර කෝවිල තියෙන්නේ. ඒ කෝවිලත් එක්කම එහා පැත්තේ ලොකු ප්‍රපාතයක මුහුද තියෙනවා. මේ බවලතා දරුවෝ දෙන්නත් මෙහෙම තියාගෙන ඒ ප්‍රපාතයෙන් මුහුදට පැන්නා. මුහුදට පයින්නකොට උනේ දරුවෝ දෙන්නගේ ඔළුව ගල් දෙක වෙල්ලා කුඩු වෙලා දරුවෝ දෙන්න මැරුණා. මහ ගෑණි ඉතුරුණා. ලේසි නෑ මේවා. පණ එපා කියලා ගිනි තියාගෙන ජීවත් වෙන්නේ බේරිලා හමක් පිච්චීගෙන දැකලා නැද්ද? ඒ මතක තියාගන්න ජීවිතේට මුහුණ දෙන්න උත්තරයක් විදිහට සියදි විනාශා ගැනීම යොදා ගන්න එපා. උඹලා ඉන්නවටත් වැඩිය අමාරුවක වැටෙනවා. ඔය YouTube එකේ වෙනම channel එකක් තියෙනවා සියදිවි නසා ගන්න අයගේ විස්තර. ඒකේ තියෙනවා සියදිවි නසා ගන්න එන මේ බලවේගයේ ඇතුලින් එන ආවේගයේ එකපාරයි ප්‍රබල වෙන්නේ. එකපාරයි ප්‍රබල වෙන්නේ. දැන් ගාමිණී ඡන්දට මෙතනින් පස්සේ කවදාවත් ඉදිලා නැහැ සියදිවි නසා ගන්න. සියදිවි නසා ගන්න ඕනේ දැන්. ඇයි මැරෙන්න ගිය වෙලාවේ තහක යන ප්‍රශ්නයකට වැටුණා. මිනිස්සුෙකුට කරදර එනකොට එක පිට එනවා කියන එක දිහා බලනකොට අපිටද කරදර වැඩි මේ ගාමිණී ඡන්දටද? මේ සංසාරයෙන් බැට කකා ඇවිල්ලා අමා නිවනටපත් වුණ මෙවැනි මුනිවරයෙක් නෑ ආනන්ද මුනිදුන් තරම්. උන්වහන්සේ අපි දුක දන්නවා පින්වතුනි. මේ රහතන් වහන්සේගේ විහෙරට දරදි අදින්න, gadol සබන්න, වෙහෙස වෙන්න, අමාරුවෙන් උපයා සපයා ගන්න ධනෙන් මේ විහෙරට කොටස්කාරයෙක් වෙන්න, ලෝකේ කොතනක හරි ඉඳලා මේ උතුම් මහසෑයට ආධාරකරුවෙක් වෙන්න. මේ උත්තමයා බොහෝ දුක් ගෙවාගෙන අමා නිවනටපත් වුණ මුනිවරයෙක්. බොහෝ දෙනාගේ ජීවිතවල දුක් නිවපු මුනිවරයෙක් ආනන්දයන් වහන්සේ. එතකොට අර YouTube channel එකේ තියෙන එක මිනිස්සෙක් වෙඩි තියාගෙන ඔළුවට. ඉතින් ඒ ආපු ආවේගයට වෙඩි තියා ගන්නකොට අර තුවක්කෝ පොඩ්ඩක් එහෙමේ වෙලා ඔළුව කට්ටේ උඩින් ගිහිල්ලා තියෙනවා. එතකොට ඔලු කට්ට ගැලවුණා පණ ඉතුරු වුණා. දැන් ඔලු කට්ට ප්ලාස්ටික් කරගෙන මූණ විකෘති කරගෙන ජීවත් වෙනවා. එයාගෙන් අහනවා ඔයා දැන් මැරෙන්න කැමති නැද්ද කියලා. ඔප්පෝ මම මැරෙන්න කැමති නැහැ කියලා. මේ මැරෙනවා කියන එක එකපාරයි එන්නේ. ඒ අවස්ථාව මගහැර ගන්න ඕන. ඒකට රුවන්වැලි සෑයට යන එක. එක්කෝ මේ වගේ චෛත්‍ය විහෙර විහාර බඳින තැනකට එන එකක්. ඒ වගේ අර මැරෙන්න හිතන තැන හිත හිතා ඉන්න හොඳ නැහැ. සියදිවි නසා ගන්නවා කියන එක ජීවිතේ ගන්න අමන අනුවන අතිශයින් භයානක මරණින් මත්තේ සතර අපාය උප්පත්තිය ලබන මේ තීරණයක්. ඒක ප්‍රශ්නයකට උත්තරයක් නෙවෙයි මැරෙනවා කියන එක.